කනගාටුයි. වෙහෙසුණා, යාඥා කළා, ගොඩක් සේවය කළා, සභාව වෙනුවෙන් ගොඩක් කැපවීම කළා, මුදල් වැය කළා, ගොඩක් දේවල් කළා. හැබැයි කොච්චර කළත්, කොච්චර සේවය කළත් දෙවියන් වහන්සේ එක දෙයක් අඩුයි. මේක නිසා අපි දෙන්න වෙන් වෙලා. අපි දෙන්න අතර සම්බන්ධතාවයක්. ඉතින් පුංචි කතන්දරයක් එක්ක නැත්නම් පුංචි කාරණයක් එක්ක පිවිසුමකට එන්නම්. අපි හිතමු ඩැනියෙල් කියලා තරුණයෙක් සභාවේ ඉන්නවා. නැත්නම් සභාවක ඩැනියෙල් කියලා තරුණයෙක් ඉන්නවා. ඔහු සංගීතයෙන් අති දක්ෂ පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ හැකියාවන් නිසාම සභාවේ නමස්කාරය මෙහෙවීමේ නායකත්වය මේ ඩැනියෙල්ට දෙනවා. හේතුව එයා එච්චර දක්ෂයි. එයාට ගායනා කිරීමේ හැකියාව, වාදනය කිරීමේ හැකියාව, සංගීතය මෙහෙවීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම එයා වේදිකාව තුල දෙවියන් වහන්සේව නමස්කාර කරන විට මේ නමස්කාරය නිසාම බොහෝ පිරිස් සභාවට ඇදෙන්නත් පටන් ගන්නවා. සභාව වර්ධනය වෙනවා. හැබැයි මේ ඩැනියෙල්ගේ ජීවිතේ වේදිකාව මත තියෙනා වගේම තිරය පිටිපස තවත් ජීවිතයක් ඩැනියෙල්ට තිබුණා. එයා ද්විත්ව චරිතයක් නියෝජනය කරපු පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ ජීවිතේ අනාචාරය තිබුණා. රහසින් මත්පැන් පානය කිරීම තිබුණා. ඒ වගේම වෙනස් වීම ප්‍රතික්ෂේප කිරීම ඔහු මත තිබ්බා. මේ ඔක්කොම දෙයා හිතුවා දෙවියන් වහන්සේට දීපු ටැලන්ටය, දෙවියන් වහන්සේට දීපු දීමනාව නිසා එයා මොනාකාරයේ ජීවිතයක් ගත කළත් ස්වාමීන් වහන්සේ එයාව දවසින් දවස ඉහළට ඔසවමින් පාවිච්චි කරනමයි කියන කාරණේ. ඔබ මොකද හිතන්නේ ඩැනියෙල්ගේ ජීවිතය සම්බන්ධයෙන්, ඩැනියෙල්ගේ සේවය සම්බන්ධයෙන්? ඩැනියෙල් ඔබේ සභාවේ නම්, ඩැනියෙල් ඔබේ නමස්කාරය මෙහෙවන්නා නම් ඔබේ ආකල්පය, ඔබේ සිතුවිල්ල මොකක් වෙයිද ඩැනියෙල් සම්බන්ධයෙන්? හොඳ දක්ෂ මිහිරි නමස්කාර මෙහෙවන්නේ. අපි ගොඩාක් අය ඉන්නවා අපි අදක්ෂයි නමස්කාරයේ සංගීතය තුල. හැබැයි සමහර අය ඉන්නවා සංගීතය තුල හරි දක්ෂයි. ඔවුන්ගේ වචනෙන් දෙකෙන් ඔවුන්ට පුළුවන් මිනිසයන්ව ස්වාමින් වහන්සේ වෙත ගෙනියන්න. හැබැයි ඩැනියෙල් ඊට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ඩැනියෙල් දක්ෂතාවයන් තිබුණට ඩැනියෙල්ගේ ජීවිතේ තිරෙන් පිටිපස වෙනම චරිතයක් ඩැනියෙල්ට තිබුණා. ඩැනියෙල් ඔබේ සභාවේ නමස්කාරය මෙහෙවන්නා නම්, ඩැනියෙල් ඔබේ සභාවේ වර්ෂිප් ලීඩර් නම්, ඩැනියෙල් ඔබේ සභාවේ සභාපාලකවරයා නම් ඔබ ඩැනියෙල් කෙරෙහි දක්වන ප්‍රතිචාරය මොන වගේ වෙයිද? මොන වගේ ජීවිතයක් ගත කළත් කමක් නැහැ. එයාගේ සේවය ස්වාමින් වහන්සේ තුල එයා ඉටු කරනවා. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් ඒ සේවය දිහා බලලා. එහෙම තැනකට ඔබ එයිද? හැබැයි මේ ඩැනියෙල්ගේ ජීවිතේ ටික කලක් ගත වෙනකොට එයාගේ ජීවිතේ පාපය ගැන, එයාගේ ජීවිතේ දෙබිඩි ජීවිතය ගැන ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මේක සභාව තුළ ප්‍රසිද්ධ වෙද්දී නමස්කාරය මෙහෙවීමේ නැත්තම් සභා පාලකකම නැත්තම් තනතුරු මෙයාගෙන් ඉවත් වෙලා මෙයා සාමාන්‍ය කොංගුණා වූ කෙනෙක් බවට පත් වෙනවා. මෙයා දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි ස්වාමිනී ඔබ වහන්සේ මාව සේවය තුළ මෙච්චර මට හැකියාවන් තියෙද්දී ඔබ මාව ඉවත් වෙන්න සැලැස්සුවේ?
ආත්මික සත්‍යතාවයක් තියෙනවා. මම අද දවසේ ඔබේ අවධානය යොමු කරන්න යන්නේ මේ ආත්මික සත්‍යතාවය ඩැනියෙල්ට නෙමෙයි අපිට අදාළ කරගන්න එක හරි වැදගත්. ඩැනියෙල්ව සභාවෙන් හෝ දෙවියන් වහන්සේව ඉවත් කළේ ඔහු අදක්ෂ නිසා නෙවෙයි. ඔහු ඉවත් කරන්නේ දෙවියන් වහන්සේ කිසිම විටක උන්වහන්සේගේ ප්‍රමිතිය සම්බන්ධතා සඳහා පහතට හෙලන්නේ නැහැ. මම උදාහරණයක් හොයාගන්න උත්සාහ කළා. අපි අපේ ජීවිතයේ සමහර තැන්වල අපිට ළඟා කරගන්න බැරි ඉලක්කවලට යන්දී ප්‍රමිතිය පහළ දාන. පහුගිය දවස්වල අපේ ගෙදර පොළවේ අපි වානිෂ් පොලිෂ් ගන්න තීරණය කළා පුස් වාගයක් පොළවෙන් මතුවෙන නිසා. ඉතින් හරි අමාරුයි වානිෂ් පොලිෂ් ටිකක් ඝනයි. වියදම් වැඩි නිසා මම මේ පොලිෂ් එකේ ප්‍රමිතිය අඩු කළා. ටර්පන්ටයින් ටිකක් දාලා හොඳට කලවම් කරලා ගෑවා. ඒ වෙලාවේ හොඳට දිලිසෙනවා. නමුත් කල් පැවැත්ම අඩුයි කියන එක මම දන්නවා. අපි පුංචි කාලේ බාස්කට් බෝල් ගහන්න සමහරට ඔබ යොමු වෙලා ඇති, සමහරට පුරුදු වෙලා ඇති. මේ බාස්කට් බෝලේ අර රවුමට දාගන්න බැරි වුණාම අපි කරන ක්‍රියාවක් තියෙනවා. මේ රවුම ටික ටික පල්ලෙහාට ගේනවා අපිට දාන්න පුළුවන් වෙන්න. අපි ප්‍රමිතිය අඩු කරනවා, මට්ටම අඩු කරනවා අපේ හැකියාවේ පරිදි. සෙනෙහවන්තේනි, දෙවියන් වහන්සේ කොයිම විටකවත් අපේ නොහැකියාව හෝ අපේ පාපය හෝ අපේ කුමන හේතුවක් නිසාවත් උන්වහන්සේගේ ගුණාංගය තමා උන්වහන්සේගේ ප්‍රමිතිය අඩු කරන්නේ නැහැ. ඒ නිසා ඔබ හරි මම හරි හිතනවා නම් මම වැරදි කියලා දන්නවා, මගේ අඩුපාඩුවක් තියෙනවයි කියලා දන්නවා, මේක පාපයක් කියලා දන්නවා. හැබැයි ස්වාමින් වහන්සේ මාව තේරුම් ගනීවි. උන්වහන්සේ මං ගැන විශේෂ අනුකම්පාවක් දක්වාවි කියලා හිතනවා නම් ඒක බයිබලයට පටහැනි. ඒක බයිබලයට පටහැනි. හේතුව හේබ්‍රෙය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 14 කියනවා ශුද්ධකම නැතිව කිසිවෙකු ස්වාමීන් වහන්සේ නොදකින බව. ඒ නිසා උන්වහන්සේව දකින පිණිස උන්වහන්සේ ප්‍රමිතියක් අපිට දීලා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන කරන්නේ චමත්කාරයට වඩා චරිතය. චමත්කාරය ලස්සනට වඩා මගේ වචන කොච්චර ඔබව ආකර්ෂණය කරගත්තත් ස්වාමීන් වහන්සේට ඕනේ මේ මුකරිකමට වඩා මගේ චරිතය දෙවියන් වහන්සේත් එක්ක හොඳ වෙන එක. ඔබ කැමති වේවි, තව අය කැමති වේවි වචනවල ලස්සනට හෝ ආකර්ශනීය භාවයට හෝ වචන හසුරුවන විදිහට කුමන හෝ දෙයකට. නමුත් ස්වාමීන් වහන්සේට මගෙන් ඕන කරන්නේ චමත්කාරය නෙවෙයි චරිතය. ඒ නිසා බාහිර සාර්ථකත්වයට වඩා දෙවියන් වහන්සේත් එක්ක කීකරුකම දෙවියන් වහන්සේට වැදගත්. ඒ නිසා සෙනෙහවන්තනි, මම මොන ආකාරයේ සුපිරි ගණයේ සේවයක් කළත් මම කැරලිකාරයෙක් නම් ස්වාමීන් වහන්සේ මගේ කැරැල්ලට ආශිර්වාද කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අපි හිතනවා මම ස්වාමීන් වහන්සේගේ සේවකයා නිසා, මම උන්වහන්සේගේ දාසයා නිසා මම මොන ආකාරයේ දේවල් කළත් මම උන්වහන්සේට කරන සේවය ගැන කල්පනා කරලා උන්වහන්සේ මගේ පාපය, මගේ අයුතුකම, මගේ කුමන හෝ දෙයක් උන්වහන්සේ එකඟ නොවන දෙයක් කෙරේ උන්වහන්සේ නිශ්චල වෙයි කියලා. ඒ නිසා ඒක ඇත්ත නෙමෙයි. දෙවියන් වහන්සේ ප්‍රමිතියක්, උන්වහන්සේ මම දන්නේ මේකට දාන්න පුළුවන් වචනේ, උන්වහන්සේට ක්වොලිටි එකක් තියෙනවා. උන්වහන්සේගේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා. උන්වහන්සේට තත්වයක් තියෙනවා. උන්වහන්සේ මොන හේතුවක් නිසාවත් උන්වහන්සේගේ ප්‍රමිතිය, උන්වහන්සේගේ තත්වය පහළ දාන්නේ නැහැ. බයිබලයේ උදාහරණ කීපයක් මම ඔබට ගේන්නම්. දාවිද් දෙවියන් වහන්සේගේ හදවතට සමීපතම මනුෂ්‍යයා බවට පත් වුණා. හැබැයි දාවිද් අන්තපුරයක් ඉන්න වෙලාවේ
බෙත්ෂෙබා සමග සයනය කරනවා. බෙත්ෂෙබාගේ ස්වයං පුරුෂයාව ඝාතනය කරලා. දෙවියන් වහන්සේගේ හොඳම මිත්‍රයා වරදක් කළ වෙලාවේ දෙවියන් වහන්සේ මේක සම්බන්ධයෙන් කතා බහ කරලා උන්වහන්සේගේ ප්‍රමිතිය පහළ දමන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා දාවිද් නුඹ පව් කළා, නුඹේ පාපයට විපාකය තියෙනවා. දාවිද් දඬුවම් ලබනවා. බයිබලේ හරි අපූර්ව කතාවක් හම්බ වෙනවා ලෙවි 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදෙත් 3 වෙනි පදෙත්. මේ කොටසේ අපිට හම්බ වෙනවා නාදබ් අබීහුගේ පාපය. නාදබ් අබීහු අයියමලෝ දෙන්නෙක් ඊශ්‍රායෙල් වල හිටියා පූජකයෙක් වුණ ආරොන් සෑහෙන්න දුක් විඳපු, සෑහෙන්න කැපවීම කරපු, දෙවියන් වහන්සේට පුදුමාකාර ඇදහිල්ලේ සේවයක් කළ සුපිරි ගණයේ ස්වාමීන් වහන්සේගේ දාසයෙක්. ආරොන් හොඳ සේවකයෙක්. ලෙවි කතාව 10 වෙනි පරිච්ඡේදයේ 1-3. හැබැයි ආරොන්ගේ දරුවෝ පූජකයාගේ දරුවෝ වෙලා දෙවියන් වහන්සේ අන නොකලා වූ පූජාවක් නාදබ් අබීහු ගේනවා. දෙවියන් වහන්සේ දකිනවා මගේ පූජකයාගේ ආරොන්ගේ දරුවෝ දෙන්න. ඒ නිසා මේ දෙන්නට පොඩ්ඩක් බය කරලා එලවලා දාන්න ඕනේ මේ කාරණේ කරන්න එපායි කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද්ද කළේ? ටිකක් බය කරලා එලවලා දැම්මේ නෑ. අහසෙන් ගින්දරෙවලා දවලා දැම්මා දරුවෝ දෙන්නව. සෙනෙහවන්තේනි, සේවය කළත් දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය අඩු කළේ නෑ. මේ සිදුවීම උනන් පස්සේ 3 වෙනි පදයේ මෝසස් කතා කළා කියනවා. එකල්හි මෝසස් ආරොන්ට කතා කොට මා ළඟට පැමිණෙන්නන් කරන කොට මා විසුද්ධ බව දක්වා මුළු සෙනග ඉදිරියේ ගෞරවය ලබන්නේ මේ ස්වාමීන් වහන්සේ කී කාරණේ මේයි කිව්වේ. උන්වහන්සේගේ ගෞරවය උන්වහන්සේ අඩු කරන්නේ නැහැ. ඒ නිසා සෙනෙහවන්තනි, මම මේ පිවිසුමට ආවේ මම එලිදරව් පොත කියවන්න පටන් ගද්දී ඔබ උදෙසා එලිදරව් අධ්‍යයනයක් සූදානම් කරන්න. 1 වෙනි පරිච්ඡේදයේ, 2 වෙනි පරිච්ඡේදයේ, 3 වෙනි පරිච්ඡේදයේ අවසන් කරනකොට මගේ ඇස් දෙක නතර වුණා වූ තනි වචනයක් තිබුණා. මේ තනි වචනය නිතර මට පෙනෙන්නට පටන් ගත්තා. අපි සභාවක් විතර නැගී සිටිමින් එළිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ සභා හතර ලියපු ලිපි අතර 2 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඉඳලා 7 වෙනි පදයේ දක්වා කොටස කියවමු. එපිසෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. තමන් දකුණතෙහි තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද, ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේ යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්දයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක් කරන්නෙමි. නමුත් මේක නුඹට ඇත්තේය. එනම් මා ද්වේෂ කරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නෙහිය. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. ආමෙන්. සමිඳුනි, මම අඩුවෙන්ටත් ඔබ වහන්සේව මහිමයටපත් වෙන්නටත් අපේ ජීවිත හදා ගන්නටත් ඔබ වහන්සේගේ වචනේ උපකාරයක් කළ මැනව. ජේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපි අසුන් ගමු.
මං එළිදරව් පොතේ සභා 7 ලිපි කියවනකොට මං එළිදරව් පොත අධ්‍යයනයේදී ඔබට පෙන්වන්නම්. අපි එළිදරව් පොත සම්බන්ධයෙන් සමහර අවස්ථාවල කලබල වෙලා තියෙන්නේ විවිධ අයගේ අදහස් නිසා. එළිදරව් පොත බයිබලයේ තුලින්ම බලද්දී යොහන්තුමා දර්ශන පහක් දකිනවා. ඒකේ සමහරක් දර්ශන සභාවට අදාළයි. හැබැයි බොහෝ දර්ශන සැබෑ කිතුණුවන් මුහුණ නොදෙන්නා වූ තත්වයන්. හැබැයි අද සභාවක් විදිහට සමූහයක් විදිහට ගත්තාම ගොඩාක් අය බය කරලා තියෙන්නේ අපි මුහුණ නොදෙන බවට බයිබලයේ සඳහන් කරලා තියෙන සමහර කාරණාවලට. 666 කිතුණුව මුහුණ දෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මුහුණ දෙන්න වෙන තත්වයන් නෙවෙයි. අපි ඒක එළිදරව් අධ්‍යයනයේදී බලමු. නමුත් සභා 4 ලියපු ලිපි දිහා බලද්දී මේ ලිපි 7 තුල 7 වරක් එකම වචනය නැවත තිබුණා. ඒක තමයි ජය ගන්නාට. මේ සභා 4 ලියපු ලිපිවල ස්වාමීන් වහන්සේ ජය ගන්න අභියෝගයක් දීලා තිබෙනවා. ඒ නිසා අපිට තියෙනවා අභියෝගයක් කිතුණුව විදියට අපිට ජය ගන්න තැනක් තියෙනවා. දැන් මේ කොටසේ කතා කරලා කියනවා 7 වෙනි පදයේදී ආත්මයන් වහන්සේ සභාවලට මේක එපීසේ සභාවට ලියපු එක ඇත්ත. හැබැයි අවසන් කරද්දී කියනවා එපීස සභාවට නෙමෙයි ආත්මයන් වහන්සේ සමස්ත සභාවලට කියන කාරණේ කියන දේ කන් ඇත්තේ අසවා ජය ගන්නාට නම්. එහෙනම් අපිට කොටසක් තියෙනවා ජය ගැනීම පිණිස මේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන පිණිස. සෙනෙහවන්තේනි, දේව වචනයට අනුව 7 කියන්නේ සම්පූර්ණත්වය. මේ සම්පූර්ණ සභා යුගය තුල සභාවට 4 ලියපු ලිපි තුල පළවෙනි ලිපිය එපීස ලිපිය. ඒතර එපීසේ සභාවේ ලිපිය හරි වැදගත් ලිපියක්. මම දන්නවා අනිත් හැම ලිපිකටම වඩා එපීස සභාවට ලියපු ලිපිය අපිට හරි සමීපයි. ඒකට හේතුව තමයි පළමු ප්‍රේමය අත්හැරියේ යන චෝදනාව නුඹට විරුද්ධව ඇත්තේය කියන ස්වාමීන් වහන්සේගේ දූතයාගේ ප්‍රකාශය නිසාම වෙන්න පුළුවන්. කොහොමද මේ එපීස සභාව ගැන කල්පනා කරද්දී එපීසේ කියන නගරය හරි වැදගත් නගරයක්. ඒක බොහොම ධනවත් නගරයක්. ඒක වරායක් ඇති නගරයක්ව තිබුණා. ඒක ආර්ථික වශයෙන් ආර්ථික කේන්ද්‍රස්ථානයක පිහිටි නගරයක්. දේශපාලන වශයෙන් හරි වැදගත් නගරයක්. අපි එළිදරව් පොත අධ්‍යයනයේදී මේ දේවල් බලමු. ආගමික වශයෙන් උත් ගොඩාක් වැදගත් වුණා. ඒකට හේතුව තමයි පැරණි ලෝකයේ පුදුම 7න් එකක් වුණ ඩයනා දෙවගණගේ අර්තේමිස් දෙවගණගේ දෙවුල පිහිටලා තිබ්බේ මේ එපීසේ. ඒ නිසා ගොඩාක් සංචාරකයෝ රූප නමස්කාර කරන්නෝ මේ නගරයට ආවා හරියට මාතරට මිනිස් වෙනවා වගේ දෙවුඳර යන්න. හරි වැදගත් නගරයක්. රටේ කොන. හැබැයි මිනිස්සු ගොඩාක් අය එතනට එක්කහුව වෙනවා. ඒ නිසා හැමදාම එතනට ගියාම අලුත් මූණු, අලුත් චරිත, අලුත් අය දකින්න පුළුවන්. එපීසෙත් නිතර අලුත් මුහුණු, අලුත් චරිත තිබුණා. ඒ චරිත, ඒ මුහුණු සමහර අවස්ථාවල රූප නමස්කාර කරන පිණිස පැමිණි මුහුණු. මේ එපීසේ සභාව ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ මේ අමාරු පරිසරයක් තුල පාවුල්තුමා ස්ථාපිත කරපු සභාවක්. ඊටාම වටිනා සභාවක් විදිහට අවුරුදු 3ක් පාවුල්තුමා එපීසේ නතර වෙලා මේ සභාව ගොඩනගනවා. අවුරුදු 3ක් නතර වෙලා ඒ සභාව ගොඩනගනවා. පාවුල්තුමාගේ මරණින් පස්සෙත් එළිදරව් පොතේ වෙද්දිත් ඒ සභාව පවතිනවා. ඔහු නැතත් සභාව පවතින විදිහට පාවුල්තුමා ශක්තිමත් සභාවක්ව ගොඩනගලා තිබුණා. මේ ලිපි 7 ගැන කල්පනා කරනකොට මේ ලිපි 7 එපීසේ සභාවට විතරක් නෙවෙයි ලෝකේ සමස්ත කිතුණුවන්ටම පණිවිඩ 7ක් මේ ලිපි 7න් දෙනවා. මේකේ පළවෙනි
මම ආරම්භ කරන්නම කැමති පළවෙනි පදේ මෙන්න මෙහෙම කතා කරලා කියනවා. එපීසේ සභාවේ දූතයාට මෙසේ කියාපන්න. මේ ඇවිල්ලා දේව දූතෙක් මේ යෝහාන්ගේ පළවෙනි දර්ශනය කියන ඉක්මනින් සිද්ධ වෙන්න යන දේවල් මම නුඹට පෙන්වන්නම් කියලා තමයි මේ දර්ශන දෙවියන් වහන්සේ පෙන්වන්නේ. යෝහාන් තුමාට කතා කරලා දූතයා ඇවිල්ලා කියනවා මේක ගිහිල්ලා සභාවේ පාස්ටර්ට කියන්න. එපී සභාවේ පාස්ටර්ට කියන්න දූතයා කියන්නේ සභාවේ නායකත්වය. ඒක අපිට පළවෙනි පරිච්ඡේදයේ අවසානයේදී විග්‍රහය තුළ දකින්නවා. එපීසේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්‍ය තමන්ගේ දකුණු අතෙහි තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තැනැන් වහන්සේ මේ කාරණා කියනසේක. සෙනෙහවන්තනි මේ පදේ අපේ ජීවිතයට අපේ සභාවට ඔබට මට හරි වැදගත් පදයක්. පාසට ගිහිල්ලා කියන්න දූතයා කියන යෝහාන්ට පාසට ගිහිල්ලා කියන්න රන් පහන් රුක් සත දකුණු අතේ තාරකා සත දරන්නා වූ රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූ තැනැන් වහන්සේ. පළවෙනි කාරණා ඔබේ මගේ ජීවිතේ මතක තබා ගත යුතු. හොම තගයුනේ හොඳින් මතක තබා ගත යුතු කාරණේ තමයි සභාව දෙවියන් වහන්සේ පිහිටවනවා. සභාව තුල දෙවියන් වහන්සේ සක්මන් කරනවා. ඒ නිසා නායකත්වය දැනගන්න ඕනේ, ඇදහිලිවන්තයෝ දැනගන්න ඕනේ සභාව දෙවියන් වහන්සේගේ බව. පාස්ටර්ගෙත් නෙවෙයි, ඇදහිලිවන්තයන්ගෙත් නෙවෙයි, සභාව දෙවියන් වහන්සේගේ. හලෙලුයා. සභාව අපේ නෙවෙයි. සභාව දෙවියන් වහන්සේගේ. ඒක හරි ලස්සනට කියනවා. තමන්ගේ දකුණු අතේ තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද්ද සක්මන් කරන්නා වූ තැනැන් වහන්සේ. රන් පහන් රුක් සත කියන්නේ සභාව මැද සක්මන් කරන්නා වූ තැනැන් වහන්සේ. මේ කාරණා කියනවා. මොකක්ද කියන කාරණය? කියන කාරණේ තමයි එනන් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩසා ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද පේරිතියන් නොවන නුමුත් තුමෝ පේරිතියයි කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසලා ක්ලාන්ත නොවූ බවද වැදගත්ම පදේ දනිමි. සෙනෙහවන්තනි අද අපිට අමුත් එක්ක ඉන්නවා. හැමදාම වගේ අපේ සභාවේ අද අමුත් එක්ක ඉන්නවා. ඒ අමුත්තා අප මැදයට ඇවිල්ලා ඔය බංකුවක් පසු කරමින් යනවා. යන ගමන් කියනවා මම ඔයා ගැන දන්නවා. ඔයා ආවේ කොහෙන්ද කියලා මම දන්නවා. ඔයා කරන්නේ මොනවද කියලා මම දන්නවා. ඔයාගේ හිත ඇතුලේ දැන් තියෙන දේ මම දන්නවා. එයා නිතර යනවා එහා මෙහා මම දන්නවා කියමින්. සෙනෙහවන්තනි පළවෙනි කාරණාව මතක තියාගන්න. සභාව මැද සක්මන් කරන තැනැන් වහන්සේ ඔබ ගැන මං ගැන දන්නාසේක. මේක තමයි අපිට අමතක වෙන තැන. දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ ඔයා කවුද? ඔයා කොහේ ඉඳලාද ආවේ? ඔයා මොකටද ආවේ? ඔයාගේ හිතේ මොනවද තියෙන්නේ? ඔයා කරන්න යන්නේ මොනවද? ඔයා කාත් එක්කද කතා කරන්නේ? ඔයා මොනවද බෙදාගන්නේ? ඔයාගේ මනස මොන වගේද? මේ සියල්ල දන්නවා. මේ සියල්ල දන්නවා. ඒ නිසා ඔබෙත් මගෙත් සභාවේ හිසූ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක් ගැනම සියලු දේ දන්නා වූ තැනැන් වහන්සේ. ඔබේ ආර්ථිකය දන්නවා. ඔබේ ප්‍රශ්නය දන්නවා. ඔබේ අමාරුකම දන්නවා. උදේට කෑවද නැද්ද කියලා දන්නවා. දවල්ට ගෙදර ගිහලා කන්න තියනවද නැද්ද කියලා දන්නවා. ගෙදර තියෙන වාතාවරණය දන්නවා. අල්ලපු ගෙදර තියෙන වාතාවරණය දන්නවා. කොච්චර දුක් විඳිනවද කියලා දන්නවා. ඔබ මොන වගේ ජීවිතයක් ගත කරනවද කියලා දන්නවා. ස්වාමින් වහන්සේ සියල්ල දන්නාසේක. ඒ නිසා දැන් මේ වෙලාවේ ඔන්න ඔය බංකුවක්
පසු කරමින් ඔබට එහා පැත්තේ ස්වාමින් වහන්සේ අපි එක් එක්කෙනාගේ ජීවිතය තුළ උන්වහන්සේ සක්මන් කරනවා. ස්වභාව උන්වහන්සේගේ නිසා. සක්මන් කරනවා විතරක් නෙමෙයි උන්වහන්සේ කියනවා මම දන්නවා. ඔයා මේ කියන කාරණය මොකද්ද කියලා මම දන්නවා. මේ මම කියන්න කියපු දෙයක්ද නැති දෙයක්ද කියන්නේ කියලා දන්නවා. දැන් හිතන දේ මම දන්නවා. ස්වාමීන් වහන්සේ කියනවා මම දන්නවා. මම දන්නේමි මම දන්නවා. ඔබේ ප්‍රශ්නය, ඔබේ හිඟකම, ඔබේ අමාරුකම, ඔබේ ගැටලුව, ඔබේ අර්බුදය, ස්වභාවයේ தත්ත්වය මේ සියල්ල ස්වාමීන් වහන්සේ දන්නවා. සෙනෙහවන්තේනි. හරි වැදගත්. ආපහු අහගන්න. දන්නවා 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 දන්නවා. ස්වාමීන් වහන්සේ ඔබේ හිත, මගේ හිත උන්වහන්සේ හොඳටම දන්නවා. අපිට කාට හැංගන්න පුළුවන් වුණත් මොන සිතුවිල්ලක, මොන හිනාවක, මොන ඇඬිල්ලක, මොන මූණක අපි හිටියත් අපේ සැබෑව දෙවියන් වහන්සේ දන්නවා. ඔබ දැන් ඔබ ඉන්න තත්ත්වයේ ආර්ථික ප්‍රශ්න ඔව් දෙවියන් වහන්සේ දන්නවා. ඔබ පොරබදින ගැටලුව ඔව් දෙවියන් වහන්සේ දන්නවා. ඔබ මුදල් එක්ක පොරබදින පොරබැදීම ඔව් දෙවියන් වහන්සේ දන්නවා. රෝගත් එක්ක පොරබදින පොරබැදීම ඔව් දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා මම දන්නවා. මම දන්නවා. මම දන්නවා. ඒ නිසා අපි කලබල වෙන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල දන්නා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ ඔබ මා ගැන දන්නේ මේ එපීස සභාවට නම් හරිය අපූර්ව දේවල් ටිකක් කියනවා. කරුණු මම බැලුවා 8ක් කියනවා. කරුණු 8ක් ස්වාමීන් වහන්සේ දන්න බව කියනවා. මෙතන කියනවා එනන් නුඹේ ක්‍රියාවල්ද චෝදනා නෙවෙයි. ඔයා හරියට මහන්සි වෙනවා. ඔයා හරියට මහන්සි වෙනවා. නුඹේ වැඩ හා ඉවසීම කොච්චර ප්‍රශ්න කොච්චර දරා ගන්න තිබ්බත් ඒ දේ දරාගෙන ස්වාමීන් වහන්සේගේ සභාව තුළ ඉන්න බව දන්නවා. නපුර නුරුස්සන සභාවට ගැටුමක් ගැටලුවක් වේදනාවක් එනකොට ඒක නුරුස්සනවා. ඒක මම දන්නවා. ඔයාට ඉවසන්න බෑ. සභාව රිදෙන එක මම දන්නවා. පේරිතයන් නොවන නමුත් බොරු ප්‍රොපේතවරු ආවයන් පස්සේ බොරුකාරයෝ බව අඳුර ගන්න බවත් මම දන්නවා. ඔයා අතාරින්නේ නැහැ. හොයලා බලනවා. මෙයා බොරුකාරයෙක් කියලා හොයලා බලලා ඒක තේරුම් ගත්ත කියන බව දන්නවා. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා කමක් නැහැ. මොනවා වුණත් කමක් නැහැ. මේක මගේ ස්වභාව. මොනවා වුණත් කමක් නැහැ. මේක මගේ ස්වභාව. මම කොහොම හරි මේක දරා ගන්නවා. මං කොහොම හරි මේක තුල යනවා. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවන බවත් උන්වහන්සේ දන්නවා. සෙනෙහවන්තයනි, ඔබේ හොඳ සේවය, ඔබේ හොඳ සේවය, ඔබේ හොඳ ක්‍රියාව දෙවියන් වහන්සේ දන්නවා. ලේසි නෑ. නමස්කාරය මෙහෙවන කණ්ඩායම ගැන කල්පනා කරොත් කලින් දවසේ එන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. ඒ අය අනිත් අයට වඩා ලොකු කැපවීමක් කරන්න ඕනේ. සමහරට වෙහෙස, මහන්සිය, හිසේ අමාරුව මේ ඔක්කොම අතහැරලා දාලා කවුරුත් නැති තැන කැපවීමක් කරන්න ඕනේ. හැමෝම එහෙමයි. සමහර අවස්ථාවලදී ඔබ විශේෂ කැපවීම් දුක් උසලනවා සභාව වෙනුවෙන්. දෙවියන් වහන්සේ මම දන්නවා මේ දේවල්. දෙවියන් වහන්සේ ඔබ හොඳයි. ස්වාමීන් වහන්සේ කියන එපීස සභාව ඔබ හොඳයි. ඔබ ගොඩක් හොඳයි. මම හිතනවා එපීස සභාවේ පාස්ටර් වෙන්න තිබ්බනම් මට ඇත්තටම හොඳයි. ඇයි ඒ සභාව කොච්චර හොඳද? හොඳ ක්‍රියාවල්, ඉවසීම හොඳයි. නපුර නුරුස්සනවල පේරිතේ බොරුකාරයෝ එනකොට ව්‍යාජ දේවධර්ම එනකොට ඒව අඳුර ගන්නවා. හොඳට හොයලා බලනවා. ඇත්තටම පාස්ටර් විදිහට කරන්න දෙයක් නැහැ. සභාවක් විදිහට ඒ අය ගොඩාක් හොඳ දේවල් කරනවා. හරි පුදුමයි සෙනෙහවන්තේනි. හොඳ සභාවක්. ගුණාංග 8ක් තියෙනවා. ලක්ෂණ 8ක් කිසි ප්‍රශ්න නැතුව දෙවියන් වහන්සේ කියනවා මේ ඔක්කොම දේවල් හරි ෂෝක්.
මට තියෙන ආදරේ හරි ෂෝක්. සභාව වෙනුවෙන් කැපවීම හරි ෂෝක්. සභාව වෙනුවෙන් කතා කිරීම හරි ෂෝක්. සභාව වෙනුවෙන් හිතට වේදනාවක් එන එක හරි ෂෝක්. හොඳයි, ගොඩක් හොඳයි. සභාවට ආදරෙයි. මගේ ශරීරයේ මගේ මනමාලිට ඔබ ආදරෙයි. හැබැයි එක පාට දෙවියන් වහන්සේ අනිත් පැත්ත හැරෙනවා. නුමුත් ඒත් එකම එක චෝදනාවක් තියෙනවා. සෙනෙහවන්තයනි, මේ එකම එක චෝදනාව දෙවියන් වහන්සේ පෙන්නන කොච්චර සේවය කළත් මේ චෝදනාව හරි බරපතලයි. මේ අඩුපාඩුව මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ තත්වයට, දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩ් එකට මේ අඩුපාඩුව නිසා සේවය කරන වෙහෙසෙන මහන්සි වෙන ඔබට එන්න බැරි තැනක් උදා කරනවා. කොච්චර කනගාටුදායකද. ජීවිතේ වෙහෙසිලා, ජීවිතේ කැප වෙලා, ජීවිතේ ශ්‍රමය මුදල් සියල්ල වැය කරලා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සේවය කරනවා. හැබැයි දෙවියන් වහන්සේ කියන කොච්චර සේවය කළත්, කොච්චර වෙහෙසුණත් ඔයාට බෑ මගේ ළඟට එන්න. ඔයාට බෑ පාරාදීසයට, ස්වර්ග රාජ්‍යයට එන්න. ඔයාට බෑ ජීවනයේ වෘක්ෂයෙන් කන්න. එක අඩුපාඩුවක් මේක මගේ හිතට ලොකුවට වද කළා. ගොඩක් දේ කරනවා, එක දෙයක් නිසා දෙවියන් වහන්සේ කියනවා මගෙන් වෙන් වෙලා ඉන්නේ. මගේ ස්ටෑන්ඩඩ් එක අනුව, මගේ තත්ත්වය අනුව, මගේ ක්වොලිටි අනුව මට ඔයාව මිස් වෙලා තියෙන්නේ. මේ එක දෙයක් නිසා, කොච්චර දේවල් කළත් මේ එක දෙයක් නිසා ඔයයි මායි අතර කනෙක්ෂන් එකක් නැහැ. හරි කනගාටුයි. වෙහෙසුණා, යාඥා කළා, ගොඩක් සේවය කළා, සභාව වෙනුවෙන් ගොඩක් කැපවීම කළා, මුදල් වැය කළා, ගොඩක් දේවල් කළා. හැබැයි කොච්චර කළත්, කොච්චර සේවය කළත් දෙවියන් වහන්සේ එක දෙයක් අඩුයි. මේක නිසා අපි දෙන්න වෙන් වෙලා. අප දෙන්න අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා සෙනෙහවන්තයනි, හිතන්න ඔබේ ගෙදර යතුරු අද ඔබේ අතින් නැති වෙනවා. හොයනවා යතුරු නැහැ. යතුරු කුස්සියේ තියෙනවා. යතුරු ගිහිල්ලා නෙවෙයි. යතුරු ඔබ අතහැරලා දාලා. ඔබේ පොතක් නැති වෙනවා. ඔබ හොයනවා පොත. කොහෙවත් නැහැ පොත. මුළු ගෙදර පුරාම පොත නැහැ. ඔක්කොටම බයිනවා පොත නැහැ කියලා. පොත කකුල් දෙකක් ඇවිල්ලා ගිහිල්ලා පැනලා. නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? මම ගිහින් දාපු තැනක් නිසා, මම ගිහින් තියපු තැනක් නිසා, අපි කරපු දෙයක් නිසා අපිට නැති වෙලා. දැන් දෙවියන් වහන්සේ කියනවා, දෙවියන් වහන්සේ අත්හැරියා නෙවෙයි, දෙවියන් වහන්සේ ඔබෙන් ඈත් වුණා නෙවෙයි, ඔබ මගෙන් ඈත් වුණා. ඔබේ ප්‍රේමය මට නෑ. මේක හරි වැදගත් පදයක්. මේක හරි වැදගත් පදයක්. ස්වාමීන් වහන්සේ කියනවා තුන්වෙනි පදයේදී, ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාම නිසා දුක් කුසල ක්ලාන්ත නොවූ බව දනිමි. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය. මම අත්හැරියේ නෑ ඔයාව. හැබැයි ඔයා මාව අත්හැරියා. ඔයා මාව අත්හැරියා. මේ පළමු ප්‍රේමය කියන එක ඉස්සර කරපු ආදරේ නෙවෙයි ඇත්තටම. ඊට වඩා හරි ගැඹුරු දෙයක් මෙතන කතා කරනවා. ඒ නිසා සෙනෙහවන්තේනි, වරද ඔබෙත් මගෙත් දෙවියන් වහන්සේ කියනවා ඔබ අත්හැරියා පළමු ප්‍රේමය. ඔබ මගෙන් ඈත් වෙලා ගියා. ඔබ සේවය කරනවා, වැඩ කරනවා, මහන්සි වෙනවා, අතු ගානවා, සුද්ධ කරනවා, මකුළු දැල් කඩනවා, සභාව පුදුම ආරක්ෂාවක් දෙනවා, ඒක ලස්සනට තියා ඔක්කොම කරනවා. හැබැයි මගෙන් ඈත් වෙලා ගියා. මගෙන් ඈත් වෙලා ගියා. සෙනෙහවන්තේනි, කොච්චර දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් කළත්,
චෝදනාව තමයි දෙවියන් වහන්සේගෙන් ඈත. මොකද්ද මේ වරද? පළමු ප්‍රේමයේ අත්හැරී යන චෝදනාව. ප්‍රේමවන්තේනි, මම අර කලින් කිව්වා වගේ දෙවියන් වහන්සේ ගැන අපි දැනගත යුතු දෙයක් තියෙනවා. දාවිත් වැඩ කළා, නාදබ් අබිහු වැඩ කළා, මෝසස් වැඩ කළා. මේ ඔක්කොම දෙවියන් වහන්සේට සේවය කළා. අඩුවක් නැතුව සේවය කළා. හැබැයි ස්වාමීන් වහන්සේට බැරි දේවල් ටිකක් තියෙනවා. අපි නම් බයිබලයේ කියලා තියෙන සියල්ල දෙවියන් වහන්සේට පුළුවන්. නෑ, බැරි දේවල් ටිකක් තියෙනවා. මොනවද බැරි දේවල්? උන්වහන්සේට බොරු කියන්න බෑ. උන්වහන්සේ බොරු කියන්නේ නෑ. ඒක උන්වහන්සේගේ ගුණාංගය නෙවෙයි. උන්වහන්සේ පව් කරන්නේ නෑ. ඒක උන්වහන්සේගේ ස්වභාවයට විරුද්ධයි. ඒ වගේම උන්වහන්සේ වචනේ ප්‍රකාශ කරලා තියෙන යම් තත්ත්වයක් තියනවාද? මේ වචනේ ප්‍රකාශ කරලා තියෙන දේ කොයිම විදිහකටවත් උන්වහන්සේ වෙනස් කරන්නේ. උන්වහන්සේ සදාකාලිකවම ඒකාකාර දෙවියන්. මේ ස්ටෑන්ඩඩ් එක, මේ තත්ත්වය, මේ අපිට දීලා තියෙන තත්ත්වයෙන් පොඩ්ඩක්වත් දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ. ඒ වුණාට මම අවුරුදු 12ක් තිස්සේ ආදරය කරනවා. දැන් අතාරින්න බෑ. දෙවියන් වහන්සේ තේරුම් ගනී නෑ. අන්න උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට උන්වහන්සේ නැත්තම් අපි උන්වහන්සේ වත් හැරියා. තරුණ දරුවෝ මතක තියාගන්න. අපි ජීවිතේ දෙවනි තැනට යමක් දෙවියන් වහන්සේව දානවා නම්, දෙවියන් වහන්සේට වඩා මොනම හෝ දෙයක්කට මුල් තැන දුන්න නම්, ඒ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක තමයි උන්වහන්සේ දෙවනි තැනට කවදාවත් පත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ උන්වහන්සේ නම්බර් 1. උන්වහන්සේට පළවෙනි තැන විතරයි ඕනේ. උන්වහන්සේ ඊර්ෂ්‍යා කරන දෙවි කෙනෙක්. උන්වහන්සේට ෆස්ට් ප්ලේස් නැත්තම් උන්වහන්සේට සෙකන්ඩ් ප්ලේස් එකක් ඕනේ නැහැ. උන්වහන්සේට ෆස්ට් ප්ලේස් දෙන්නේ නැත්තම් ඔබ උදේ නැගිට්ටෙන් පස්සේ පළවෙනි තැන දෙවියන් වහන්සේට දෙන්නේ අනේ උයන්න තියෙනවා නම් දෙවියන් වහන්සේට ඉව්වෙන් පස්සේ ඕනේ ඔබේ කෑම වේල ඔබ දෙයියෝ කරගන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබේ කෑම වේල ඔබ දෙයියෝ කරගන්න. උදේ නැගිට්ටෙන් පස්සේ දෙවියන් වහන්සේට ෆස්ට් ප්ලේස් දෙන්න ළමයි ලැහැත්ති කරන්න තියෙනවා නම් ළමයි ටික දෙයියෝ කරගන්න. සෙනෙමන්තේ උන්වහන්සේගේ ප්‍රමිතිය කිසි විටක පල්ලෙහාට දාන්නේ නැහැ. උන්වහන්සේ දෙවනි තැනට එන දෙවියන් වහන්සේ නෙමේ. උන්වහන්සේ නිතරම ප්‍රථමයා පළවෙනි තැන. ජීවිතේ උන්වහන්සේ අදහනවා නම් උන්වහන්සේට ෆස්ට් ප්ලේස් දුන්නේ නැත්තම් අපිට ස්වර්ගයට යන්න බෑ. සුරංගනා කතා ඕනේ බෑ. ෆස්ට් ප්ලේස් නෙවෙයි නම් දෙවියන් වහන්සේ බෑ. උන්වහන්සේ ෆස්ට් ප්ලේස් නෙවෙයි නම් බෑ. ඒ නිසා බාන උන්වහන්සේ කියන වචන, මම ස්වාමින් වහන්සේය, මාගේ නාමය එකය, මාගේ ගෞරවය අන් කෙනෙකුට මාගේ ප්‍රශංසාව රූපවලටත් නොදෙන්නෙමි. මම දෙන්නේ නෑ. මම ෆස්ට් ප්ලේස්, මාව ෆස්ට් ප්ලේස් තියාගන්න නම් විතරයි මම දෙවියන් වහන්සේ වෙන්නේ. ඔබේ ප්‍රශ්නයට හේතුව, කුමන හෝ තත්වයකට හේතුව ස්වාමීන් වහන්සේගේ ස්ථානය වෙන දෙයකට දීම වෙන්නේ නැති. උන්වහන්සේ මම එකය. උන්වහන්සේගේ වචනේ මම ෆස්ට් ප්ලේස්. මම බෙදාගන්නේ කාත් එක්කවත් මගේ තැන. මට ෆස්ට් ප්ලේස් දෙන්නේ නැත්තම් මට එපා. ඔබ යන්න. නික්මයන් පොතේ කියනවා මා හැර අන් දෙවිවරු, රූප පිළිම විතරක් නෙමෙයි, මා හැර අන් කිසිම දෙයක් බෑ. මම විතරයි නම් මම ඉන්නම්. ස්වාමිනී ඔබත් ඕනේ, එයත් ඕනේ. සමකෝණී ත්‍රිකෝණයකි ඔහුත් මා නෑ. දෙවියන් වහන්සේකට ලැහැත්ති නෑ. මම විතරයි. ඒක හරි ලස්සනට ඉංග්‍රීසි අනුවාදේ කතා කරලා කියනවා you shall have no other god before me. මගේ ඉදිරියේ මට පෙරටුව
වෙන දෙවිවරු බෑ. වෙන කිසිවක් බෑ. මට පළවෙනි තැන දෙන්නේ නැත්තම් සෙනෙහවන්තනේ මතක තියාගන්න. කොච්චර සේවය කළත් කොච්චර වැඩ කළත් දෙවියන් වහන්සේට ජීවිතේ පළවෙනි තැන දෙන්නේ නැත්තම් උන්වහන්සේගේ වචනේ ස්ටෑන්ඩඩ් එකට යටත් නැත්තම් බෑ. දෙවියන් වහන්සේ ඔබව මාව සලකන්නේ නැහැ. ඔබත් මමත් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දෙයක් කරනවා නම් අපි උන්වහන්සේගේ වචනයට පොඩ්ඩක් හරි එහා මෙහා වෙනස් වෙච්ච දෙයක් කරනවා නම් දෙවියන් වහන්සේව දෙවනි තැනට දාන්න බෑ. දෙවනි තැනක උන්වහන්සේ ඉන්නේ නැහැ. උන්වහන්සේව දොට්ට දානවා. මේ ප්‍රේමය මම අත්හැරියා. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ උන්වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන්නේ මට ජීවිතේ පොඩි ඉඩක් දෙන්න නෙවෙයි. මට ෆස්ට් ප්ලේස් දෙන්න. මේ වචනේ තියෙන විදිහට ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ඉල්ලන්නේ ඒ තැන. ඒ නිසා සෙනෙහවන්තනි උන්වහන්සේ ඇත්තටම ඉල්ලීමක් නෙවෙයි කරන්නේ. උන්වහන්සේගේ අර ඩිමාන්ඩ් එක තත්වය පෙන්වන්නේ. මම ලැහැත්ති නෑ. අපි හැමදාම දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඇත්ත දෙවියන් වහන්සේ ප්‍රේමය. හැබැයි උන්වහන්සේ ඒ වගේම තේජාන්විතයි. උත්කෘෂ්ටයි, මහිමාන්විතයි, ගෞරවාන්විතයි. උන්වහන්සේ දෙවිවරු අතර දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට ස්ටෑන්ඩ් එකක් තියෙනවා. උන්වහන්සේට තත්වයක් තියෙනවා. ඒ තත්වෙට ඉන්නේ නැත්තම් ඒ தත්ත්වයට උන්වහන්සේට සලකන්නේ නැත්නම් ඒ தත්ත්වයට උන්වහන්සේ නමස්කාර කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ හවුලේ කැඳ බොන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ විතරයි. උන්වහන්සේ විතරයි. බෑ උන්වහන්සේ විතරයි. ස්වාමීනි චුට්ටක් පොඩ්ඩක් මම නෑ ෆස්ට් ප්ලේස් විතරයි දෙවියන් වහන්සේ ගන්නෙ. ඒ නිසා සෙනෙහවන්තයනි පිරිස සභාව පළමු ප්‍රේමයේ අත්හැරියා. ගොඩක් වැඩ කරපු හොඳ සභාවක්. හැබැයි එයාලගේ අඩුපාඩුවක් තිබ්බා. වැඩ වැඩි දෙවියන් වහන්සේත් එක්ක කන්ටැක්ට්ස් නැහැ. උන්වහන්සේත් එක්ක සම්බන්ධතා නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේ අධ්‍යාපනය නිසා දෙවියන් වහන්සේ හැලෙනවා නම් දෙවියන් වහන්සේ කමක් නැහැ ඉගෙන ගන්න කන්නේ නැහැ. එහෙම දෙවි කෙනෙක් නෙවෙයි. අධ්‍යාපනයේදී දෙවියන් වහන්සේ පළමු තැන. රැකියාව අද වැඩ. නෑ. දෙවියන් වහන්සේට පළමු තැන නැත්තම් දෙවියන් වහන්සේ නෑ. රැකියාව දෙවියෝ කරගන්න. ආදරවන්තය නෑ දෙවියන් වහන්සේට පළවෙනි තැන නැත්තම් ආදරවන්තය දෙවියෝ කරගන්න. ඒ නිසා සෙනෙහවන්තයනි ජීවිතේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. ඕන තරම් අහපු දේවල් තියෙනවා, දැකපු දේවල් තියෙනවා. දෙවියන් වහන්සේව පළවෙනි තැන තිබ්බේ නැත්තම් ජීවිතේ විනාශ වෙන තැන් ඕන තරම් තියෙනවා. උන්වහන්සේගේ වචන කියනවා මවටත් පියාටත් ගෞරව කරන්න. උන්වහන්සේ කියනවා මවට පියාට කීකරු වෙන්න. ඔව් ඒක කළේ නැත්තම් මට හරි කනගාටුයි. අම්මා ඇවිල්ලා ඇඬුවේ යන්න එපා කියලා පාස්ටර් මම නොවදිනා වැඳුම් වැන්දා. මේ ගමනත් ගියේ එපා කියද්දී. ඒ නිසා පුතේ දුවේ වැඩිහිටියනි මතක තියාගන්න. අම්මයි තාත්තයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඔවුන්ට යටත් වෙන පිණිස. ඔවුන්ට ගරු කරන පිණිස. නැත්තම් උන්වහන්සේගේ වචනේ ප්‍රමිතියට නැත්තම් ඔබ දෙවියන් වහන්සේට ආදරේ නැහැ. අන්න එතනයි හරි වැදගත් දේ. ගොඩක් සේවය කළා, ගොඩක් වැඩ කළා, ඩ්‍රම් ගායි, ඕගන් ගායි, গিitar ගායි, වර්ෂිප් කරයි, ගොඩක් දේවල් කරයි. සන්ඩේ ස්කූල් උගන්වයි, ඩීකන් වෙයි, එල්ඩර් වෙයි, පාස්ටර් වෙයි, තේ හදයි, අතු ගායි, ඔක්කොම කරයි. ස්වාමීන් වහන්සේ වෙන වැඩ තියෙන නිසා මම ආවේ. උන්වහන්සේ වෙන සේවයක් කරන්න. හැබැයි උන්වහන්සේගේ ප්‍රමිතියට නැත්තම් උන්වහන්සේ දෙවෙනි තැනක නැහැ. ඒ නිසා සෙනෙහවන්තයනි තමන්ගේ මතය, තමන්ගේ අදහස දේව වචනය නම්මනවා නම්
දෙවියන් වහන්සේ එහෙම උන්වහන්සේගේ වචනේ නැමලා අපෝ තියාගන්නේ නැහැ. අපෝ තියාගන්නේ නැහැ. ඒ නිසා බයිබලයේ කියනවා නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර. මෙන්න දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. කියන්න එපා කිසි දූෂ්‍ය කතාවක්. අසන්නන්ට ප්‍රයෝජනවත් වන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය සඳහා යහපත් දේම කියන්න. මෙන්න උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක දන්නවද? හරි අපූර්ව වැඩක් වුණා. අර ගෑණියන්නේ අර මිනිහා ඉන්නේ අර මිනිස්සයා ඉන්නේ. ඒක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක නෙවෙයි. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකේ අපි ඉන්නවා නම් මගේ වචන ගැන මම බෙදා ගන්න දේ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්න තියෙනවා. මක්නිසාද කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදීමටත් සමානය. ස්වාමීන් වහන්සේ කියන්නේ මම රූප වඳින්නේ නැහැ අඩියක් තියන්නේ වෙන තැනකට. හැබැයි මම ඔය මිනිස්සයා ඔය පාස්ටර් කියන දේ අහන්නෙත් නැහැ. ඔය මම ඒක කරන්නේ මේක මගේ ස්ටෑන්ඩඩ් නෑ. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට නැත්තම් අපේ ස්ටෑන්ඩඩ් එක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක නේ. හරි ප්‍රබල වචනය. මක්නිසාද කැරලිකාරකමත් කැරලිකාරකම පේන කීමේ පාපයටත් කවදාවත් මට දෙවියන් වහන්සේට හිට ගන්න පුළුවන් පේන බලලා නැහැ. පේන කියලා නැහැ. හැබැයි කැරලි ගහලා නම් දෙවියන් වහන්සේ අර ගොඩේ තමයි. අර ගොඩේ තමයි. පාපයටත් මුරණ්ඩුකම රූප වැඳීමටත් සමානය. ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය පහ කළ නිසා උන්වහන්සේ ඔබේ රජකම මේක හරි කනගාටුදායක තැනක්. සාමුවෙල් පොතේ සාමුවෙල් එනකන් සාවුල් බලන් ඉන්නවා යුද්ධයට යන්න. සාවුල් බලන් ඉන්න යුද්ධයට යන්න සාමුවෙල් නැහැ. ඒ නිසා සාවුල් තීරණය කරන පූජාව තියලා රට බේරගන්න සභාව බේරගන්න යුද්ධයට යන්න. දවස් 7කට පස්සේ සාමුවෙල් එන්නේ. ගොඩක් පරක් වී සාමුවෙල්ට තේරෙන්නේ නැද්ද? සාමුවෙල් ඇවිල්ලා කියනවා උඹ මේ කරපු දේ මොකක්ද? උඹ මේ කරපු දේ මොකක්ද? මුරණ්ඩු වුණා නම් දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක පූජකයා ඇවිල්ලා ප්‍රොපේතවරයා ඇවිල්ලා පූජාව තියන්න ඕනේ යුද්ධයට යන්න කලින්. හැබැයි උඹ කොහොමද සාවුල්? ඔයා කොහොමද පූජාව තිබ්බේ? සාධාරණයි. සාමුවෙල් හිතන්න මිනිස්සු දුක් විඳිනවා. ගිලිය අනිත් හමුදාව ඇවිල්ලා ළඟට මම පූජාව තියලා මේ මිනිස්සුත් එක්ක යුද්ධ කරන්නේ නැත්නම් ඊශ්‍රායලය අපිට නැති වෙනවා. හැබැයි බයිබලයේ කියනවා සාවුල්ගේ රජකම නැති කළා දෙවියන් වහන්සේ. රජකම නැති වුණේ සාවුල්ට වරදක් කරලා නෙමෙයි අපේ බැල්මෙන්. දෙවියන් වහන්සේගේ බැල්මෙන් ඒක වරදක් වුණා. රජකම නැති වුණේ සාවුල්ට සාවුල් හොඳක් කරලා සභාවේ යහපතට සභාවේ හොඳට පූජාවක් තිබ්බා යුද්ධයට යන්න. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක නෙමෙයි. ඒක අපේ ස්ටෑන්ඩඩ් එක. සෙනෙහවන්තේනි. ඔබෙත් මගෙත් ජීවිතේ පරිස්සම් වෙන්න තියෙනවා. අපි වැඩ කරන්නේ අපේ ස්ටෑන්ඩඩ් එකටද? අපිට බාස්කට් බෝලේ දාන්න බැරි වුණාම අපි පල්ලෙහාට ගේනවද රවුම? බෑ. එහෙම ගේන්න බෑ. අපිට සිද්ධ වෙනවා අරකට ඒ බෝලේ එහෙම සෙල්ලම් කරන්න. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ඒ නිසා වැරදින්න පුළුවන්. ජීවිතේ ඕන කෙනෙක්ට වරදින්න පුළුවන්. හැබැයි එපිස පොතේදී දෙවියන් වහන්සේ කියන්නේ දැන් උඹ මන් ළඟ නෑ කියන එක නෙමෙයි. මං ඔබට කියන්නම්. මං සභාවට කියන්නම්. සභාවේ නායකයාට කියන්නම් මම. කොහොමද දැන් උන්වහන්සේ වෙත හැරෙන්නේ? කොහොමද දැන් දෙවියන් වහන්සේ වෙත හැරෙන්නේ? අපෙන් වැරදි වෙන්න පුළුවන්. අඩුපාඩුකම් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා නෑ මං ඔබ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි.
මම කියා දෙන්නම් ඔයා කොහොමද මගේ ප්‍රථම ප්‍රේමයට ඇතුල් වෙන්නේ. සිනේවන්තනි මේක හරි වැදගත්. මට ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රථම ප්‍රේමයට ඇතුල් වෙන්න. මම කියා දෙන්නම් දෙවියන් වහන්සේට. මම කියා දෙන්නම් ප්‍රථම ප්‍රේමයට ඇතුල් වෙන ආකාරය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනදයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරන්න. මම දැක ආරකරු 3ක් මෙතන තියෙනවා. එක සිහි කරන්න වැටිච්ච තැන. මට වැරදුන තැන කොතනද කල්පනා කරන්න. මම කල්පනා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට දෙවියන් වහන්සේගේ තත්වයට විරුද්ධව මම වැඩ කරපු තැන. මගේ විවාහය වෙන්න පුළුවන්. මගේ සම්බන්ධතාවය වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ තත්වයට ස්ටෑන්ඩඩ් එකට විරුද්ධව වැඩ කරපු තැන කොතනද දෙවියන් වහන්සේට පැත්තකට එන්න. ඉඳගෙන කල්පනා කරන්න. කල්පනා කරන්න මෙනෙහි කරන්න මම කොතනද වරද්ද ගත්තේ. වැටුණු තැන වෙන්ගුණ තැන කල්පනා කරන්න. දෙවියන් වහන්සේ ඔබට මට පෙන්නාවි. අපේ මිස්ටේක් එක අපේ වරද අපේ පාපේ දෙවියන් වහන්සේ පෙන්නයි. අයියෝ මට මෙතනයි වැරදුනේ. එහෙනම් දැන් පටන් ගන්න. ස්වාමිනී මට කමා වෙන්න. මට කමා වෙන්න. මම මේ කළ දේ වැරදි. ඒක ප්‍රසිද්ධ වෙන්න ඔබ ස්වාමීන් වහන්සේට ස්වාමිනී මම මේ කළ දේ වැරදි. මම මේ ප්‍රතිචාර දක්වපු විදිය වැරදි. මම මේ ක්‍රියාව කරපු විදිය වැරදි. කල්පනා කරන්න. පසුතැවිලි වෙන්න. නැවත හැරෙන්න. පසුතැවිල්ල සම්පූර්ණ වෙන්නේ මේ හැරීමත් එක්ක. ආයනන් ස්වාමිනී මම මේ දේ කරන්නේ නැහැ. දාවිද්ගේ හැරීම බෙත්සබා සමග සයනය කළා ඌරියාව මරලා. දාවිත් අවුරුදු 70 විතර වෙද්දි 60 පැන්නත් වඳුරා බිමින් නොයයි. ඊශ්‍රායල ලස්සනම කෙල්ල හොයාගත්තා. ගිනල්ලා නිර්වස්ත්‍ර කරලා පපුවට නිදි කරෝවා. දාවිත් බයිබලයේ ලියදි රාජාවලිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ ලියනවා. දාවිත් රජ ඒත් ඈව නොහැඳින්නේය. ස්වාමිනී මං දවසක් අවුරුදු 60කට 50කට කලින් මං වරදක් කළා. ආයි මම ඒ වැරද කළන්නේ නැහැ. මට දැනුත් හිතෙනවා ඔබ ආයි කරත් සමාව දෙයි කියලා. හැබැයි නෑ මම කරන්නේ නෑ. ඔබට හිතේවි. කමක් නෑ. ස්වභාව වෙනුවෙන් අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් අර දේ නිසා මේ දේ නිසා ආදරය කරන කෙනා නිසා කමක් නෑ මම නෑ ආපහු බෑ. හැරෙන්න ඕනේ. සිනේවන්තේනි ස්වාමීන් වහන්සේ ඒ හැරීමට ආශිර්වාද කළා. පේදුරු යූදස් දෙන්නම එක බෝට්ටුවේ වැරද්ද කළේ. පේත්‍රසුත් පසුතැවිලි වුණා. යූදස් සමහර විට පසුතැවිලි වුණා වගේ දැනෙනවා. දුක් වුණා. හැබැයි පළමු ප්‍රේමයට නැවත පළමු ක්‍රියාව කරන්න ගියේ පේත්‍රස් විතරයි. එනිසා අපේ ජීවිතේ දෙවියන් වහන්සේව දෙවනි තැනට දාන්න අපිට ඉඩක් නැහැ. උන්වහන්සේ දෙවනි තැන රැඳෙන දෙවි කෙනෙක් නෙවෙයි. ප්‍රථම තැන නැත්තම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ කියන ස්ටෑන්ඩඩ් එකට මම වැඩ කරන්නේ නැත්තම් නෑ. එහෙනම් බෑ. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සියල්ල මවන්න කලින් දෙවියන් වහන්සේ හිටියා කිසිවක් නැති තැන. ඒ ෆස්ට් ප්ලේස් එක උන්වහන්සේ ඒ තැන අදටත් ඉන්නවා. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද නුඹට පුළුවන් ප්‍රමාණය නෙවෙයි උන්වහන්සේට ප්‍රේම කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ මොකද්ද කිව්වේ? ගහක් හිටෝලා කෙතක් හිටෝලා ඔබ එක වැවෙනකොට ඔබ ගොඩාක් ආයෝජනය කළ නිසා
ඔබේ වියදම පියව ගත්තයින් පස්සේ නාස් වෙන්න දෙවියන් වහන්සේට දෙන්න නේ. උන්වහන්සේ මොකද්ද කිව්වේ? ප්‍රථම ඵලය. මට ඕනේ ෆස්ට්. මට ෆස්ට් ප්ලේස් ඕනේ. මට දෙනව නම් ප්‍රථම ඵලය. මට දෙනව නම් ප්‍රථම ඵලය. ඒ නිසා තමයි පඩි ගත්ත ගමන් ඉතුරු වුණොත් දෙවියන් වහන්සේට එපා. දෙවියන් වහන්සේට ෆස්ට් ප්ලේස්. ඒ නිසා සෙනෙහවන්තේනි දෙවියන් වහන්සේ සෑම විටම ප්‍රථම තැන විතරයි උන්වහන්සේ. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක ඒක. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක ඒක. එපිස සභාවේ ඇදිලිවන්තයෝ අර කලින් කිව්වා ගොඩාක් වැඩ කළා වෙහෙසුණා. මේක හරි අපූර්වට ඊට පස්සේ කොටසක් කියනවා. ගොඩාක් වෙහෙසුණා වැඩ කළා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට වඩා උන්වහන්සේගේ වචනේ ස්ටෑන්ඩඩ් එකට වඩා එයාලගේ ස්ටෑන්ඩඩ් එකට වැඩ කළා. එයාලා හිතන්නේ සන්ඩේ ස්කූල් උගන්වනවා මම හරි ධර්මිෂ්ඨයි. මම සන්ඩේ ස්කූල් මම වර්ෂිප් කරනවා මම පාස්ටර්. නෑ නෑ. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට නැත්තම් පාස්ටර් නෙමේ බිෂොප් නෙමේ පාප්පුණත් වැඩක් නෑ. දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. ඒ නිසා තමයි මතෙව් 10:37 කියනවා මොකද්ද? මට වඩා මේ පදේ මට පොන්චි කාලේ තේරුණෙම නෑ. මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. දැන් තමයි තේරෙන්නේ දෙවියන් වහන්සේට ෆස්ට් ප්ලේස් නැත්තම් උන්වහන්සේට සෙකන්ඩ් ප්ලේස් එකක් උන්වහන්සේ බාරගන්නේ. ඒ නිසා කවුරු නිසාවත් නෙවෙයි දෙවියන් වහන්සේට ඇති ප්‍රේමය නිසා පුතා නිසාවත් දුව නිසාවත් අම්මා නිසාවත් සහෝදරයා නිසාවත් කවුරු නිසාවත් නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනේ ස්ටෑන්ඩඩ් එකකින් මම වෙන් වෙන්නේ. මතක තියාගන්න පුතේ කවුරු නිසාවත් බෑ මට දෙවියන් වහන්සේ කියස. මම දන්නවා හැබැයි අම්මා කියනවා නෑ නෑ දන්නවා නම් දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක ඒ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න ඕනේ. මම දන්නවා මම කතා නොකරන එක වැරදි ප්‍රේම කරන්න. හැබැයි මගේ වයිෆ් කියනවා එපා කතා කරන්න. නෑ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක වැදගත්. වයිෆ් තරහ වුණොත් දෙවියන් වහන්සේ වයිෆ්ව යාළු කරලා දෙයි. හැබැයි දෙවියන් වහන්සේ තරහ වුණොත් වයිෆ්ට බෑ දෙවියන් වහන්සේව යාළු කරලා දෙන්න. හස්බන්ඩ්ටත් බෑ. දරුවටත් බෑ. ඒ නිසා හරි වැදගත් දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න එක. ඒ නිසා මගේ ප්‍රේමවන්තේනි මේ කොටස කියනවා ආයි දෙවියන් වහන්සේ පුංචි කාරණයක් කියලා නතර කරන්න මේක. උන්වහන්සේ කියනවා නුඹලා 7 වෙනි පදයට එනකොට 6 වෙනි පදයට එනකොට එනම් මා ද්වේෂ කරන නිකොලන්තයින්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නෙහිය. ආත්මයන් වහන්සේ සභාවේ නිකොලන්තයින්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරනවා. මේ නිකොලන්තයින් කියන එක අපි එළිදර වද්දේනේදී බලමු. මේ නිකොලන්තයින් කියන එක හරි සරලව කිව්වොත් ඒ අය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සුළු කළා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සුළු කළා. දැන් කියනවා උඹලා එහෙම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සුළු කරන්නන්ට විරුද්ධව හිටියා. ඒ කියන්නේ ඒක හරියට වෙන්න මෙහෙමයි. මම දන්න සහෝදරයෙක් ඉන්නවා නැත්නම් සහෝදරියක් ඉන්නවා. එයාට තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. මේ අනියම් සම්බන්ධතාවයේ තියෙන කෙනා හරි හොඳයි. හැබැයි බැඳලා ඉන්නේ යකින්නක්. බැඳලා ඉන්නේ යකින්නක්. ඒ නිසා ඔයාට ඔය යකින්නත් එක්ක ජීවත් වෙනවට වඩා අරයත් එක්ක අනාගතේ ගොඩනගා ගන්න එක හොඳ නැද්ද?
නෑ. ඒක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක නෙවෙයි. නිකොලයින්තින්ගේ ක්‍රියා කියන්නේ ඒ අය කිව්වා දෙවියන් වහන්සේ සමාව දෙනවනේ. ඔන්න ඒ කමක් නෑ. කමක් නෑ. දෙවියන් වහන්සේ තේරුම් ගන්නවනේ. දෙවියන් වහන්සේට පැහැදිලිනේ. දෙවියන් වහන්සේ වගේ අසරණකම දන්නවනේ. ඒ නිසා උන්වහන්සේ සමාව දෙයි. බෑ. යකින්නක් බැඳගත්තත් යකින්නත් එක්ක ජීවත් වෙන්නම වෙනවා දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක යකින්න උදෙසා යාඥා කරන්න මං සුර දෙව්තිකාවක් කරලා දෙන්නම්. අපේ ස්ටෑන්ඩඩ් එක අනේ යකින්න එපා අර දූතිකාව දෙන්න. ස්ටෑන්ඩඩ් දෙකක්. සෙනෙහවන්තේනි ප්‍රේමවන්තේනි මතක තියාගන්න. ඔබේ ස්ටෑන්ඩඩ් එක මගේ ස්ටෑන්ඩඩ් එක නෙවෙයි ස්ටෑන්ඩඩ් එක. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක තමයි ස්ටෑන්ඩඩ් එක. ඒකට ඉන්නම ඕනේ. ඒකට ඉන්නම ඕනේ. මට අතේ සතේ නැති වෙලාවේ කාගේදෝ පර්ස් එකක් දාලා ගිහිල්ලා තියෙනවා. රුපියල් 200ක් ඒකේ තියෙනවා. අම්බෝ මේ 200 තිබ්බනම් මට ගෙදරට ය아가න්න පුළුවන්. දෙවියන් වහන්සේ මට දුන්නා. නෑ. ඒක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක නෙවෙයි. සොරකම් නොකරන්නයි කී දෙවියන් වහන්සේ තුල බෑ. මට නෑනේ ස්වාමීනි. පාන් රාත්තල ගත්තාම වැඩිපුර ඉතුරු දුන්නා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරේ රුපියල් 200ක් දීලා නැත්නම් රුපියල් 500ක් දීලා පාන් රාත්තලක් ගත්තා. මුදලාලට වැරදිලා 5000ක් දීලා. අනේ ස්වාමීනි thank you නෑ. ඒක අපේ ස්ටෑන්ඩඩ් එක. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක අමාරුයි. ගිහින් දෙන්න අපහු. දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක සභාව තුල පෞල් ජීවිතය තුල මතක තියාගන්න. පෞල් ජීවිතයේ අම්මේ දරුවනි පෞල් ජීවිතයේ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක පියාහිස වෙන් වෙන්න පුළුවන් යාඥා කරන පිණිස ඒක දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. සභාවේ පාස්ටර් නායකත්වය ඒක සභාවේ ස්ටෑන්ඩඩ් එක දෙවියන් වහන්සේගේ. මේ පාස්ටර් හරියන්නේ නෑ. දෙවියන් වහන්සේ දීපු ස්ටෑන්ඩඩ් එක. දෙවියන් වහන්සේ දීපු ස්ටෑන්ඩඩ් එක. අපිට බෑ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් පල්ලෙහාට දාන්න. කිසිම දෙයකදී බෑ. උන්වහන්සේ තියපු මට්ටමේ ඉන්නම වෝනේ ඒ පළමු ප්‍රේමයට යන්න නම්. අවසන් කරනවා මෙන්න මෙහෙම හරි අපූර්වට. සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. අර කනට ඇහුනේ මොකද්ද දන්නේ මේක හොඳ මඩ පාරක් නෑ. කන් ඇත්තේ Tamanට කියන දේ බාර ගන්න. අරයට කියපු දේ එපා. එයාට දෙවියන් වහන්සේ කතා කරයි. මන් දන්නවා මේ කියද්දි හිතන අද දෙනවා ඩෝන් නෑ මේවා දෙවියන් වහන්සේගේ. එහෙම කරොත් දෙවියන් වහන්සේ මට ඩෝන් ගාලා දෙනවා. අර කනට ඇහිච්ච දේ නෙමේ. කන් ඇත්තේ තමාට ඇහුණු දේ. හිතලා බලන්න. අරයාගේ කතාව වැඩන්නේ. ස්වාමිනී ඔබ මට මොකක්ද කියන්නේ? ඔය කන් කී කාරණේ බලපුවාම මගේ නම් මොනවත් වරදක් නෑ. දෙවියන් වහන්සේ ඔබටත් මටත් කතා කරන්නේ. ඒ නිසා කියනවා කන් ඇත්තේ අසාවා. ඔක්කොටම තියෙනවා කන්. අහන්න ඔයාට මට කියන දේ. මට දෙවියන් වහන්සේ කියන දේ, මට කතා කරන දේ, අනිත් කෙනාට කතා කරන දේ මට වැදගත් නෑ. කන් ඇත්තේ අසාවා. ඔබට ඇහෙන දේට ඔබ කීකරු නම් අන්න එනවා අපේ මාතෘකාව. අන්න ජයගත්තා. ඕවතුරුනේ ජයගත්තා. නැත්තම් ඔබ අදත් පරාජිතයි. ඔබට දැනුන් නැත්තම්, ඔබට රිදුන් නැත්තම්, ඔබට වැදුන් නැත්තම්, මට රිදුන් නැත්තම්, මට වැදුන් නැත්තම් මම පරාජයි. ඉස්සර අපි ඉස්කෝලේ සෙල්ලම් කරනකොට
අපිට තියෙන්නේ මැච් 5න් 3ක් දිනන්න, 3න් 2ක් දිනන්න. ඉතින් අහනවා මොකද උනේ? 3ක් පරාදයි 2ක් දිනුම් කියනවා. ටික වෙලාවක් ගිහිල්ලා තමයි දැනෙන්නේ සීරීස් එක පරාදයි කියලා. 3ක් පරාදයි 2ක් දිනුම් කියලා. සමහර ඒවා තියෙනවා එකපාරක් අපි එක ඉස්කෝලයක් එක සෙල්ලම් කළා. 67ට රග ගහලා 67ට 7යි. ඉතින් අපි ඉස්කෝලේට එද්දි කිව්වා උඹලා පරාජයක් නෙවෙයි පරාජයක් ලැබුවා කිව්වා. අපි පිළිගත්තේ නැත්නම් අපි ජයක් නෙමෙයි පරාජයක් ලබන්නේ. ඒ නිසා සෙනෙහමන් කන් ඇත්තෝ අසාවා කන් ඇත් ජය ගන්නට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්නට දෙන්නම්. ජීවන වෘක්ෂය උත්පත්ති පොත ඉවර කරපු නිසා උන්වහන්සේ ගස් දෙකක් මැව්වා. විශේෂ ගස් දෙකක් උයනේ. එකක් තහනම් ගහ අනිත් එක ජීවනයේ වෘක්ෂය. මං විශ්වාස කරනවා ජීවනයේ වෘක්ෂය උන්වහන්සේ ඒකෙන් කණ එක නතර කළා පෞකාර විදිහට සදාකාලිකව ජීවත් වෙයි කියලා. හැබැයි උන්වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍යයේදී ජීවන වෘක්ෂය. ජීවනයේ වෘක්ෂයෙන් මම හිතනවා අපි කන්නම ඕනේ සදාකාලිකත්වය තුල ජීවත් වෙන්න. මොකක් හරි එහෙම ස්වර්ගයේ තියෙනවා. ඒතර ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් උන්වහන්සේ ඇත්ත අපි විශ්වාස කරන උන්වහන්සේ ගැලුම් කරුවාණන් විදිහට පිළිගැනීම. හැබැයි ගැලුම් කාරයන් විදිහට පිළිගත්ත අය උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකට යන්නේ. උන්වහන්සේ කවදාවත් උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක ඒ නිසා මොන දේ මොන විදිහට වුණත් සෙනෙහවන්තයනි මතක තියාගන්න. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකේ අපි ඉන්න ඕනේ. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකේ උන්වහන්සේ වචනේ කියලා තියෙන්නේ මෙහෙමයි මම එහෙමයි. ඒ තැනට ඔබත් මමත් එන්න ඕනේ. ඒ නිසා කවදාවත් සාධාරණීකරණය කරන්න එපා. නිකොලන්තයින්ගේ ක්‍රියාවලට යටත් වෙන්න එපා. උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක මම නිසා, මම පාස්ටර් නිසා, මම ඩ්‍රමර් නිසා, මම ඕගනිස්ට් නිසා, මම ඩීකන් නිසා, එල්ඩර් නිසා, සන්ඩේ ස්කූල් ටීචර් නිසා නෑ දෙවියන් වහන්සේට ඕනේ. උන්වහන්සේට ඕනේ පාස්ටර් හෝ පුංචි මැදිලිවන්තයා හෝ උන්වහන්සේගේ ස්ටෑන්ඩඩ් එකේ පවතින එක. එන්න අපි නිශ්චල වෙමු. සමිඳුනි, ඔබගේ වචනේ හරි සුන්දරයි. ඔබ අපිට ආරාධනා කරනවා. අපව එළවනවා නෙවෙයි දෙවියන් වහන්සේ. අපිට බනිනවා නෙවෙයි ස්වාමිනී. අපිට ගහනවා නෙවෙයි. ඔබ අපිව හදනවා. ඔබට ඕනේ අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ සදාකාලිකත්වයට ගෙන යන්න. ඒ නිසා ඔබ අපිට පෙන්නනවා අපේ අඩුපාඩුව, අපේ මගහැරීම. අපි හොඳයි. ඔබ කියන ඔව්. ඔබ හොඳයි. ඔබ මහන්සි වෙනවා. ඔබේ වැටුපට වඩා ඔබ මහන්සි වෙනවා. ඔබ කැප වෙනවා. ඔබ සේවය කරනවා. ඔබ හැම තැනම දුවනවා සේවය සඳහා. වෙහෙසෙනවා, කාලය දෙනවා, මුදල් වියදම් කරනවා. ඔබ හොඳයි. හැබැයි එක වරදක් තියෙනවා. මම ඔබට දුන්න වචනයට අනුව ඒ ස්ටෑන්ඩඩ් එකේ නෑ. ඒ තත්ත්වේ නෑ. ඒ නිසා ඔබ අපිට කියන්නේ කමක් නෑ සේවය කරන එක අඩාල කරගන්න. කමක් නෑ වෙහෙසෙන්න එපා. කමක් නෑ කැප වෙන්න එපා. හැබැයි ඔබ අපිට කියන්නේ ඒ දේවල් ඔක්කොම අතහැරියත් කමක් නෑ. ජීවිතේ ඔබගේ වචනේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න කියන එක. ඒ නිසා සමිඳුනි, එය කරන්නට ශුද්ධාත්මයන්ගේ ඔබ වහන්සේගේ උපකාරය අප සමග තැබූ මැනව. මම ඔබගේ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා. මම දන්නේ ඔබගේ දරුවන්ට කොයි ආකාරද කියන එක. නමුත් සමිඳුනි, මට නම් මේක බලවත්, තියුණු, මුවහත්
කඩුවක්. සමිඳුනියක ඇට මිදුළු විතරක් නෙමෙයි හදවත කීතු කීතු කරා මගේ. ඒක ඔබ වහන්සේ මට එක වතාවක් නෙවෙයි. දෙවතාවක් තුන් වතාවක්ම ඔබ මට කතා කළා. මට කමා වෙන්න සමිඳුනි. ඔබගේ ස්ටෑන්ඩඩ් එකට ඔබගේ තත්වයට ලං වෙන්න. ඒ මට්ටමින් හිතන්න, ඒ මට්ටමින් ක්‍රියා කරන්නට වරම් දුන මැනව. ඔබගේ දරුවන්ටත් එසේමය. ඒ නිසා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ඔබ කියන පළමු කොට ධර්මිෂ්ඨකමත් ඔබ වහන්සේගේ රාජ්‍යයත් හොයන්න සියල්ල ඔබ දෙනවයි කියලා. අපි සමහර තැන්වල ඔබගේ ආශිර්වාද ලබන්නේ නැත්තේ ඔබයි මායි අතර තියෙන ඒ බැඳීම පිඳිලා නිසා වෙන්නේ නැති. සමිඳුනි මට ඕනේ මගේ ජීවිතේ ඔබත් එක්ක ඒ බැඳීමට, ඒ ප්‍රථම ප්‍රේමයේ සම්බන්ධතාවයට එන්න. එහෙම ආවයින් පස්සේ මම දන්නවා ඔබගේ වචනේ සැබෑ නිසා අනිත් සියල්ල ඔබ සකසන බව, අනිත් සියල්ල ඔබ සපයන බව. ඒ දේ කරන්නට ඔබගේ දරුවන්ටත් මටත් උපකාර කළ මැනව. මේ සියල්ල ඉල්ලන්නේ මතු අපි සමග සදාකාලයෙන් සදාකාලයට රැඳෙන්නා වූ ජීවමාන කැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.